තාක්ෂණය ගැන හොයනවාම අදත් අපි අදින් පිළිගන්නවා අපේ දිලු ක්‍රියේෂන් YouTube channel එකට. ඉතින් අද ඔයගොල්ලන්ට මම අරගෙන අවිල්ලා තියෙන්නේ data recovery tool එකක් ගැන. data recovery tool එක කියන්නේ මෙහෙමයි. ඔයාලට පුළුවන් ඔයාගේ delete වෙච්ච ඕනම දෙයක් pen වල chip වල ඕනම දෙයක තියෙන delete වෙච්ච ඕනම file එකක් ආපහු අරගන්නේ කොහොමද කියලා තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. ඉස්සල්ලාම ඔගොල්ලෝ කරන්න ඕනේ මෙහෙමයි. ඔයගොල්ලන්ට software එකක් මේකට ඕන වෙනවා. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට pen එකක් අරගන්න ඔයගොල්ලන්ගේ delete වෙච්ච තියෙන මෙන්න මෙහෙම ඇතුළට ගියාම මුකුත් නැහැ. පාට දැන් මේක පේනද මේක මුකුත් නැහැ. හරි. මෙන්න තියෙනවා software එක. software එක නම තමයි systool pen drive recovery කියන software එක. මේක ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්නම Telegram එකේ දාලා තියෙනවා අපේ group එකේ. කැමති අයට ගිහලා join වෙලා ගන්න පුළුවන්. මේක ඉස්සෙල්ලාම මෙහෙම rar file එකක් විතර තමයි ඉන්නේ. ඔයාලට මේක extract කරගන්න වෙනවා. මෙහෙම extract කරාට පස්සේ මෙන්න මේ folder එකක් එනවා. මේ folder එක ඇතුලේ තියෙනවා ඒ වගේම තව folder එකක්. මේක ඇතුලේ තියෙනවා 64 bit එකයි 32 bit එකයි. ඔයාලට bit එක වගේ machine එකේ තියෙන bit જાතිය බලා ගන්න ඕනේ. ඔයාගේ my computer එක තියෙනවනේ this PC කියන්නේ කට්ටිය. this PC එකේ properties ගියාට පස්සේ මෙතන පෙන්නනවා ඔයගොල්ලන්ට ඔයාගේ වර්ගේ bit එක මේ තියෙන system type එක 64 bit කියලා තියෙන මගේ. මෙතන 64 bit කියලා තිබුණොත් වැඩේ හරි 32 bit කියලා තිබුණොත් අනිත් එක ගන්න ඕනේ. මේ තියෙන මෙතන 64 bit කියලා තමයි පළවෙනි එක තියෙන්නේ. දෙවෙනි එක තියෙන්නේ 32 bit. පළවෙනි bit එකට ගියොත් ඒක ඇතුළේ තියෙනවා තවත් ඒ වගේම ෆයිල් එකක්. ඒක ඇතුළේ තියෙනවා software එක මෙන්න මෙහෙම. ඒ වගේම 32 bit එකෙත් ඒ වගේ ෆෝල්ඩර් දෙකක් තියෙනවා. ඒක ඇතුලේ මෙන්න මෙහෙම software එක තියෙනවා. 32 bit කට්ටිය මේක දාගන්න 64 කට්ටිය මේක දාගන්න. මගේ 64 තියෙන හින්දා මම මේක දාගන්නවා. ඩබල් ක්ලික් කරලා මේ එන මැසේජ් එකට yes දෙන්න. ඊට පස්සේ මේක ඕකේ කරන්න. හරි මෙතන next දෙන්න. ඊට පස්සේ මෙතන අපි මේගොල්ලන් ඇග්‍රීමන්ට් එකට sign වෙන්න ඕනේ. මං ඒ හින්දා I accept the agreement කියලා දාලා next කරනවා. ඊට පස්සේ මෙතන install කරන්න path එක ගහනවා. ඒකටත් next කරන්න. දැන් දැනටවත් මම මේක දාගෙන තියෙන හින්දා මගෙන් මේගොල්ලෝ අහනවා ආයෙමත් මේක install කරන්නද කියලා. මම මේක නෝ කරනවා. ඕගොල්ලෝ install කරගන්න. හරි. අපි දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා. මේ තියෙනවා මගේ ෆයිල් එක. මුකුත් නැති pen එක. ඔයාලට පේනද මේක ඇතුලේ මුකුත් නැහැ. ඔයාලට මම මෙහෙම කරන්නම්. ඕගලන්ට පේනද මෙතන වර්ග පහක් මම තියාගෙන තියෙනවා. සින්දු දෙකකුයි මෙන්න මෙහෙම. සින්දු දෙකකුයි මෙන්න මේ වගේ ડોකියුමන්ට් එකකුයි ඒ වගේම මෙන්න මේ වගේ සෙටප් එකකුයි තියාගෙන ඉන්නවා මම. ඕගලන්ට මම ඔය දැන් පෙන්නපු තුනම හතර ඔක්කොම ඕපන් වුණා. ඕගලන්ට ඕන නම් මම ඕක රිකවරි කරාට පස්සෙත් මම ඕපන් කරලා පෙන්නන්නම්. ඔන්න ඔහම. හරි. දැන් මේක මේ තියෙන මගේ පෙන් එක. මේක ඇතුලේ කිසිම දෙයක් නැහැ. මම මේ සෙට් එක මම මෙහෙම කොපි කරගන්නවා මේකට. ඔන්න ඔක්කොම කොපි වුණා දැන්. දැන් මේවා ප්ලේ කරොත් ඒත් වැඩ කරනවා. හරි. දැන් මම මේ සෙට් එකම ඩිලීට් කරන්න යන්නේ. ඔන්න ඩිලීට් කරා. දැන් කිසිම දෙයක් මෙතන නැහැ. බැක් වෙලා බැලුවොත් ඒත් මෙතන පිළිලා කියලා පෙන්නන්නේ නැහැ. ප්‍රොපර්ටිස් ගිහින් බලුවත් පිළිලා නැහැ. හරි. දැන් අපි අර software එක අපි ඕපන් කරගමු.
software එක open වුණ ගමන්ම මෙහෙම තමයි පෙන්වන්නේ. මෙතන පෙන්වන ඔයාගේ දැන් plug කරලා තියෙන pen drive set එකම memory card එකක් ගහලා තියෙනවා නම් ඒකත් විතර පෙන්වනවා. ඔයාට මෙතන my computer එකකින් ගිහිල්ලා ඔයාගේ අදාළ drive එකේ මේ නම්බර එක බලා ගන්න මෙතන. මගේ මේ K කියලා තියෙන්නේ. අපි කියන්නේ මේ C drive එක D එක එහෙම කීය. ආන්ගේ නම්බර එක බලා ගන්න. මෙතන තියෙන්නේ මගේ K එක. K තමයි pen drive එකේ අංකේ. මම මෙතනින් මේ software එකෙන් එතනට ගිහිල්ලා මේ K අකුරු තියෙන drive එක select කරගන්නවා. මෙතන තියෙනවා format scan කියලා. ආයෙ තියෙනවා scan කරන්න කියලා. ඒ කියන්නේ මේ format කරාට පස්සේ scan කරනවා මේකට දෙන්න, format කරලා නැත්නම් මේකට scan කරන්න දෙන්න. මේ scan කරාට පස්සේ මෙතන අහනවා කලින් මම කරලා තියෙන හින්දා ඒ කලින් එකම ගන්නද කියලා අහනවා. අපි no දෙමු. අපිට දැන් ඕනේ දැන් delete කරපු එක. ඊට පස්සේ මෙහෙම ටක් ගාලා load වෙලා එනවා. මෙන්න මේක ඇතුළට යන මේ ධන කියන ප්ලස් ලකුණ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම එනවා. ඊට මේ partition කියන ෆයිල් එක තියෙනවනේ. මේක තමයි ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරුවම මෙන්න මෙහෙම ඔයාගේ අතින් delete වෙච්ච හැම ෆයිල් එකම මෙතනට automatically මෙතනට එනවා පෙන්නනවා. මේ තියෙන දැන් delete වෙච්ච ෆයිල් ටික මේ රතු පාට දාලා තියෙන delete වෙච්ච අනිත් ඒවා normal ෆයිල් තියෙනවා නම් ඒවා පෙන්නන්නේ delete වෙලා නැහැ වගේ නිකන් කළු පාට අකුරු දාලා පෙන්නන්නේ. මම මෙතන ගියා refresh කරලා පෙන්නුවා. ඒත් මෙතන delete වෙච්ච වගේ පෙන්නන්නේ නැහැ. මම දැන් මේ ටික recovery කරන්න යන්නේ. මෙන්න මේවා recovery කරන්න ඕන set එක mark කරගන්න. mark කරලා මෙතන save all data කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන browse දීලා අපිට කැමති තැනකට දාගන්න පුළුවන්. මම desktop එක දෙන්නම්. desktop එකේ new folder එකක් හදා ගන්නවා. recovery කියලා හදන්නම්කෝ. ඊට මම okay කරනවා. okay කරලා මම save දෙන්නම්. recovery කියලා හැදුවට ඒක new folder දිරනවා. හරි කවන්නේ. මේ තියෙන්නේ local disk K කියන එක. අපි අරගේ නම්බරේ මතක තියාගත්තේ. ඒ K කියන නමින් folder එකක් හැදිලා ඒක ඇතුළේ තියෙන අර partition කියන ෆයිල් එක. ඒක ඇතුළට අර සේරම ෆයිල් ටික delete වෙච්ච ඒවා ඇවිත් තියෙනවා අර පේනවා ඇති. මම ඒ ටික ඔයාලට මම දාලා පෙන්නන්නම්. මේ තියෙන document එක. ඒ විදිහටම තියෙනවා කිසිම අවුලක් නැහැ. ඒ වගේම මේ අර තිබුණ සින්දුව කිසිම අවුලක් නැතුව ප්ලේ වෙනවා. මේ තියෙන අනිත් සින්දුව. ඒ වගේම මේ තියෙන අනිත් එක. මේ තියෙන software එක. කිසිම ප්‍රශ්නයක් නැතුව වෙනවා අපිට පේනවා ඇති. ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් කිසිම අවුලක් නැතුව මේ delete වෙච්ච ෆයිල් අරගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ මේක ඇතුළේ තාමත් ඒ ෆයිල් ටික නැහැ. නමුත් ඒක තියෙනවා මේ recovery කරලා ගත්තු ෆයිල් එක ඇතුලේ. මේ හරහා ඔයාට GB ගානක වුණත් folders ගන්න පුළුවන්. ඔය ෆිල්ම් එහෙම delete වෙච්ච ඒවා වුණත් ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියලා බලලා කමෙන්ට් එකක් දාන්න යන්න. thank you අපේ වීඩියෝ එකත් එක්ක join වුණාට. එහෙනම් තවත් දවසක සෙට් වෙමු. goodbye. Yeah.